ඔව් යාළුවනේ මේ පේනවා නේද? මට උදව් කරනවා මගේ ජූටි පුතා. ඔය අතු ගන්නවා ඉතින්. ගස අතු ගන්නවා. ඔච්චරම බැන්නත් යන්න කියලා යන්නේත් නෑ. මාත් එක්කම තමයි ඉන්නේ. ඔය මට ඉතින් ඉදලා ගන්න අමාරු. එයාට මෙති වෙලා එයා තියලා යනකම් මම ඉතින් වෙන වැඩක් කරන්න ඕන. ඔය පේන්නේද? නෝම තමයි යාළුවනේ ඉතින්. තාම මූණ හොදලත් නෑ, කොල්ලා හොදලත් නෑ, මං හොදලත් නෑ. මේ උදේ පාමාර විතරින් නම් අපි මේ මිදුල් අතු ගන්නනේ. ගේ වටේම අතු ගන්න බෑ. ගොඩ දවසින් අතු ගන්න බැරි වුණානේ. අතු ගන්නවා දැන් මේ වැස්ස නැති හින්දා එහෙම අතු ගෑවේ නෑ, තූ විදිනවනේ. ඕන්න මගේ පුතාට දැන් ඇති වුණා. දැන් මගේ චූටියා දැන් යනවා ඉතින් යන්න මම තියලා ගියා. කොහොම තමයි ඉතින්. මෙහෙනම් මේ පුවක්කොළ නෙවෙයි අර මොකද්ද ෆාම් ගස් කියලා ගස් වර්ගයක් තියෙනවා. ජූටි පුතාට දැන් මම අර කෙසේ වන්දා වගේ කැපුව එක පීයේ දුන්න දැන් ඔය ගිහින් දීලා මම එතකන් ඉතින් අතු ගන්නවා. ඔය ටික මේ ටික තමයි ගොඩාක්ම තියෙන්නේ. ආයෙ අනිත් පැත්තෙත් තියෙනවා. බලමු ඔක්කොම ඉවරයක් කරලා දාලා මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්කෝ බලන්න. ඔයාලා කියන්නකෝ හොඳයිද නරකයිද කියලා. ඔයාලා එකවත්තත් මේ විදිහට හදාගන්න. තනකොළ ටික කපලා පිරිසිදුව තිය හදාගත්තට පස්සේ වැටමායින් ටික තේරම පේනවා. හරිද? ඉතින් යන්නේ ඕන වැයක ඕන ඔය වැට අයනකට උනත් යත හැකි. එහෙමයි අනුන්ගේ වැටවල් අල්ලන්නේ කියන්නේ නෑ මම හොඳද? මේ කියලා මේ වැටමායින් ටික හරියට බලවත් දැන් මම නම් අල්ලලා තියෙන්නේ වටේ මඩි අඩි අල්ලලා තියෙන්නේ. මේ මට ගැටලුවකුත් නෑ ඉතින්. අනික කට්ටිය වැට අයනට එන්නේ නෑ ඉතින් ඒ හින්දා මේ උඩු පැත්තෙන් නම් අඩියක් විතර අල්ලලා තියෙන්නේ. යටි පැත්තෙන් නම් පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. ඉතින් ඒක වැඩක් නෑ මේ ඒක වෙන පන්නේ යන්නේ. කමන්නේ ඒ පල්ලෙහා ඉන්නේ පොඩි අයියා ඉන්නේ. පොඩි අයියා කොහොමත් එන්නේ නැහැ. ඒටි ඔය පේන ටික ඔය පේනවනේ කැලේනේ තියෙන්නේ. ඒක ඔය ඔක්කොම අල්ලගත්තා පීනුවේ එන්නේ. තියන්නෝම තමයි. සියලු දෙනාටම මුස්සර්ණයි. සතුටින් ඉන්න මේ අවුරුද්ද අවස්ථාවේ